අයිවන් පුතේ ඔබට අලුත් පණිවිඩයක් දෙන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. දැන් පුතාලට සාමාන්‍ය පෙළ අවසන් වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ ඉවරුණාට පස්සේ ඔබ නිසක වශයෙන්ම උසස් පෙළට පෙනී සිටින්න ඕනේ උසස්ම විදියකට. ඉතින් ඔයා දැන් බුද්ධිමත් තීරණයක් අරගෙන ඇති. ඔයා කරන්නේ කොමර්ස්ද? ඔයා කරන්නේ මැත්ස්ද? ඔයා කරන්නේ සයන්ස්ද? ඔයා කවදා හරි දවසක වෙන්නේ කවුද? මේ ඔක්කොම දේවල් ඔයා තීරණය කරලා ඇති. උසස් පෙළට වාණිජ්‍ය විෂය ධාරාව තෝරාගත්ත දරුවන්ට තමයි අපේ ආදරණීය දරුවන්ට තමයි මේ වෙලාවේ පණිවිඩය දෙන්නේ. ඔබ වාණිජ්‍ය විෂය ධාරාව තෝරාගත්තා නම් ඒ වාණිජ්‍ය විෂය ධාරාව ඇතුළේ තියෙන ප්‍රධානම විෂය තමයි accounting කියලා කියන්නේ. කියන්නේ ඔබ විශ්වවිද්‍යාලේ යනවාද කියලා නිසකවම තහවුරු කරන විෂය තමයි accounting. මේ accounting විෂයේ ඔබ ප්‍රවීණයෙක් වුණොත් තමයි ඔබ ඉතිරි විෂයන් දෙකත් හොඳට බැලන්ස් කරලා ඔබ නිසකවම විශ්වවිද්‍යාලය යන්න. accounting විෂය ආවට ගියාට තැනක පන්ති යන්න හොඳ නැහැ. අපේ රාවතාවත්තේ පන්ති අපි හැමදාම දන්න අපි හැමදාම අනුමත කරපු හරිද ලංකාවේ අංක 1 විදිහට ඉන්න අපේ මොරටු ප්‍රදේශයේ වැඩිපුරම ළමයි ඉන්න ජයසස් සර්ගේ accounting පන්තිය ඔන්න ආරම්භ වෙනවා. අප්‍රේල් මාසේ 2 වෙනිදා බදාදා පන්ති ආරම්භ වෙනවා ඔයාට. අප්‍රේල් මාසේ 2 වෙනිදා බදාදා ආරම්භක සම්මන්ත්‍රණයට ඔයා ඇවිල්ලා සර් කියන්නේ මොනවද කියලා හරියටම අහගෙන ඉඳලා ඔයා ඔයාගේ අනාගතය හරියට තීරණය කරගන්න. මේක ඔයා ගන්න බුද්ධිමත්ම තීරණය. මොකද ඔයා මේක හරියට ගත්තේ නැත්නම් අනාගතයේ දවසක ඒ එක සිහිනයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ එක සිහිනයක් කරගන්නේ නැතුව ඒ එක යථාර්ථයක් කරගන්න නම් වෙනස්ම විදිහට කොමර්ස් උගන්වන වෙනස්ම accounting පන්තියට නිසකවම ඔබ ජයග්‍රහකයෙක් කරනවා. ජයසස් සර්ගේ පන්තියට ඔබ නිසකවම එන්න. මම ඔයගොල්ලන්ගේ ආදරණීය සිංහල ගුරුතුමා චාමක්කාන්තවල. ජයසත්ස වෙනස් accounting 2024 නව පන්ති ආරම්භයි. ප්‍රවීණ දේශක ජයසත් මුතුකුමාරණ